පල්ලය ඔක්කොම කපන්න ඕනේ හොඳට. බැක් සයිඩ් එකෙත් කපන්න ඕනේ. අන්ඉන්වයිටඩ් ගෙස්ට් කෙනෙක් ආවොත් දන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ අපි දැක්ක පසුගිය සමයේ එක්තරා පුද්ගලයෙක් සමාජයේ බොහෝ දෙනෙක් ඔහුට පැවසුවේ ඔහු සමලිංගික පුද්ගලයෙක්. LGBTQ පුද්ගලයෙක් කියලා. දැන් ස්වාමින් වහන්සේ බෞද්ධ දේශනයට අනුව සමලිංගික පුද්ගලයෙක් ලෙස ඉපදීම පවක්ද? දැන් හැම මගුලටම මේක පවක් කර්මයක් කියන්න බෑ. ත්‍රිපිටකයේ කොහෙවත් නැහැ අහවල් කර්මය නිසා තමයි සමලිංගික වෙන්නේ. අහවල් කර්මය නිසා තමයි ලිස්බියන් වෙන්නේ. අහවල් කර්මය නිසා තමයි ට්‍රාන්ස්ජෙන්ඩර් වෙන්නේ කියලා. ඒක ඒගොල්ලන්ගේ ජාන හා හෝමෝන ක්‍රියාකාරීත්වය. අනික බුද්ධ කාලෙත් එහෙම අය හිටියා. ඔය විනය පිටකේ තියෙනවා එක හාමුදුරු නමකට ගැහණු කෙනෙක් විදියට ඉන්න හිතිලා. ස්ත්‍රී හැඟීම් දැනීම් පහළ වෙලා. බුදුහාමුදුරුවෝ ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීනි මට මේ හාමුදුරුවරු එක්ක ඉන්න බෑ. මම භික්ෂුණීලා ඉන්න කොටසට දාන්න කියලා. එතකොට බුදුහාමුදුරුවෝ ඔයා එහෙනම් භික්ෂුණීලාත් එක්ක ගිහිල්ලා පොහොය කරන්න කියලා අවසර දෙනවා. ඒ තමයි අපේ බුදුහාමුදුරුවෝ. ආයිත් දවසක් භික්ෂුණියකටත් පිරිමියෙක් විදියට ඉන්න හිතිලා බුදුහාමුදුරුවෝ ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීනි මම හාමුදුරුවරු ඉන්න පැත්තට දාන්න කියලා. එතකොට බුදුහාමුදුරුවෝ එයාටත් හාමුදුරුවරු එක්ක ගිහිල්ලා පොහොය කරන්න කියලා අවසර දෙනවා. අන්න බුදුහාමුදුරුවෝ. දැන් අපේ උන්දලා නම් මේවට බනිනවනේ. හැබැයි මේ LGBT සමරිසි ප්‍රජාවගේ සමාජ භාවය මුලින්ම පිළිගත්තේ ඒකට අවසර දුන්නේ අපේ බුදුහාමුදුරුවෝ. ඊළඟට අර ධම්මපදට්ට කතාවේ තියෙනවා සෝරෙය්‍ය කියලා සිටුවරයෙක් හිටියා. මිනිහා දවසක් කච්චායන මහරහතන් වහන්සේ දැක්කා. උන්වහන්සේ හරිම ලස්සන කෙනෙක්. මෙයාට හිතුණා දෙයියනේ මගේ ගෑණිවත් මෙච්චර ලස්සන නෑනේ. මේ හාමුදුරුවෝ මගේ වුණා නම් කියලා. පස්සේ ඒ සිටුවරයා කාන්තාවක් බවට පත් වෙලා. ඒ කියන්නේ ට්‍රාන්ස්ජෙන්ඩර් වෙලා. කසාද බැඳලා, දරුවොත් හදලා, මහානත් වෙලා රහතුත් වුණා. බුදුන් කියන නිවන් මාර්ගයට LGBTද නැද්ද? ඔය කෙහෙල් මල් එකක්වත් අදාළ වෙන්නේ අපේ දොස්තර නෝනා. තව ටිබෙට් ජන කතාවක් තියෙනවා. බුදුන් ජේතවනාරාමේ වැඩ සිටිය අවසන් කාලේ ඔය සමරිසි LGBT පිරිස වැඩිපුර හිටිය ගමක් තිබුණලු. මිනිස්සු ඇවිල්ලා පිදුරු ගිනි තියනවලු, ගල් වලින් ගහනවලු. ඒ ගමේ මිනිස්සුන්ට හරියට විරෝධතාලු. මේ විරෝධතා දැකපු ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ ළඟට ඇවිල්ලා කියනවා ස්වාමීනි උදේට නම් අර ගම ඉස්සරහා හරියට විරෝධතා. හැබැයි අඳුර වැටිගෙන එතකොට ඒ පිකටින් කාර්යෝ සේරම ඉමීට අර ගමට රිංගනවා. අර සමරිසි අයගේ පහස සොයාගෙන. එතකොට බුදුහාමුදුරුවෝ කියනවා ආනන්ද ඔය ගොඩක් විරෝධතා දක්වන්නේ භුක්ති විඳින්න ආශාව තියෙන නමුත් සතු කරගන්න හැකියාවක් නැති මිනිස්සු කියලා. තිත්ත වුණත් ඇත්ත ඕක තමයි. ඔය ගොඩක් විරෝධතා දක්වන්නේ Tamanට නැති මිනිස්සු. අවස්ථාවක් ලැබුණොත් මුලින්ම භුක්ති විඳින්නේ ඒ මිනිස්සු. ඊළඟට අපි ඉන්දියාවට ගියොත් එහෙනම් ওই ජාතිය අයට හරි ගෞරව. නිකන් දෙවියන්ගේ දූතෙක් වගේ තමයි සලකන්නේ. මහා ශිව දෙවියන්ගේ අවතාරයක් තියෙනවා අර්ධනාරීශ්වර කියලා. භාගයක් ස්ත්‍රී, භාගයක් පුරුෂ. ඒක තමයි ශිව දෙවියන්ගේ බලගතුම අවතාරය. ඒගොල්ලෝ කියන්නේ මෝක්ෂයට පත්වන්න පෙර එක්වරක් හෝ පසු කළ යුතු අවධියක්ලු ඒක. හැබැයි දැන් අපි බයිබලයට ගියොත් ඒගොල්ලෝ නම් මේ සමරිසි කතන්දරයට එකහෙලා විරුද්ධයි. කොරින්ති 6:9 කෙලින්ම තියෙනවා ඔය සමලිංගිකාය ස්වර්ගයට ගන්නේ නෑලු. ඊළඟට ලෙවිටිකස් 18:22 තියෙනවා සමලිංගික සේවනය පිළිකුල් සහගතයිලු. එයාලට මරණීය දණ්ඩනය දෙන්න ඕනෙලු. ඒ කතන්දර කෙසේ වෙතත් මුලින්ම සමලිංගික විවාහය නීතිගත කරලා තියෙන්නේ කතෝලික රටක් වෙච්ච නෙදර්ලන්තේ. ඔය පාප් වහන්සේ ඉන්න ඉතාලියේ වතිකානුවෙත් මේ විවාහය නීතිගතයි. ඒගොල්ලෝ මේ ආගමික පොත්පත්වලට වඩා වැඩි තැනක් දීලා තියෙන්නේ මනුෂ්‍යත්වයටයි. සමහර මිනිස්සු කැමති සුදුබත් කන්න. සමහර මිනිස්සු කැමති රතුබත් කන්න. සමහරු කැමති දෙකම කන්න. ඉතින් මේ සුදුබත් කන උන්ට අයිතියක් නෑ රතුබත් කන උන්ට බනින්න. රතුබත් කන උන්ට අයිතියකුත් නෑ සුදුබත් කන උන්ට බනින්න. මේ දෙකම කන උන්ට අයිතියක් නෑ එකක් කන උන්ට බනින්න. ඒක ඒගොල්ලන්ගේ පර්සනල් චොයිස් එක. පෞද්ගලික කැමැත්ත. එච්චරයි.
WHO ලෝක සෞඛ්‍ය සංවිධාන වලින් පවා කියන්නේ ඒක සාමාන්‍ය දෙයක්. නෝමල් කියලා තමයි කියන්නේ. අපි ඔක්කොම මිනිස්සුනේ, දොස්තර නෝනා දන්නවා ඇතිනේ. ඉතින් අපි ඇයි තවත් පිරිසක් හෙලා දකින්නේ, ප්‍රතික්ෂේප කරන්නේ, අවඥාවෙන් බලන්නේ. අපි ඒ ඔක්කොටම කරුණාව, දයාව, මෛත්‍රිය දක්වමු. ඒක තමයි බුදුහාමුදුරන්ගේ පණිවිඩය. මන් තව වැදගත් කතාවක් කියන්නම්. ඒක ටිකක් විරුද්ධ එකක්. අපේ විනය පොතේ තියෙනවා පණ්ඩකයන් සහ උබතෝ ව්‍යංජනිකයන් මහාන කරන්න එපා කියලා. උබතෝ ව්‍යංජනික කියන්නේ බයිසෙක්ෂුවල්. ඒගොල්ලෝ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම ආකර්ෂණය වෙන අය. ඉතින් මේ සංඝ සංස්ථාවේ සංස්ථාපිත ව්‍යුහයේ කොයි පැත්තටද මේගොල්ලෝ දාන්නේ කියන ප්‍රශ්නේ නිසා තමයි බුදුහාමුදුරුවෝ මේ අය මහාන කරන්න එපා කියලා කිව්වේ. එහෙම නැතුව ඒ පිරිස මෙතනදී ප්‍රතික්ෂේප කිරීමක් කරන්නේ නැහැ. දැන් හමුදාවට નિયમિત උස නැත්තම් ගන්නෙ නෑනේ. හැබැයි ඒකෙන් කියන්නේ නෑ මිටි අයගෙන් ඇති වැඩක් නෑ කියලා. ඒගොල්ලන්ට හමුදාවටම යන්න ඕනේ නෑනේ. වෙන රස්සාවක් කරලා ඩොක්ටර් කෙනෙක් වෙලා ඉංජිනේරුවෙක් වෙලා හමුදා සෙබලටත් වඩා සල්ලි හම්බ කරලා කෝටිපතියෙක් වෙන්න පුළුවන්. ඔච්චරයි කතාව.